ගන්න හිතන් හිටියේ. ඒත් දැන් කුමිහානේ ඇවිල්ලා හින්දා පොඩ්ඩක් අපිට අමාරුයි. ඔස කියලා ගහලක් තියෙනවා. පොඩි ළමයින් අනිවාර්යෙන් ඈඩ් කරලා තියන්න. ඔයගොල්ලන්ට වෙනට යාළුවනේ මං මගේ එලිමහන් වගාවේ මේ තියෙන මේ බටු පැලේට කූඩිත් ඇවිල්ලා ඉන්නවා. ඔයාලට මේ පේන ගහ පේනවා ඇති යාළුවනේ. මේ තියෙන්නේ පැලමැක්කගේ හානි ආපු මගේ වගාවේ ගහක්. මේකේ පැලමැක්ක පේන්නත් ඉන්නවා. මම ඔයාලට පෙන්නන්නම්. පැලමැක්ක ඇවිල්ලා තියෙන්නේ. මේ ගහට කලින් ඇවිල්ලා ඒ කොළ සවුත් වෙලා තිබිලා ආයි හැදිලා තියෙනවා. මේකෙත් එහෙමයි. මේකෙත් මේ වලට වැඩි යට කොළවල ඉන්නවා. යාළුවනේ ඔයගොල්ලන්ට මේ පේන්නේ පත්ත කනින්නාගේ හානි ආපු මගේ බටු වගාවේ බටු පැල කිහිපයක්. පේන්නේ මේ තියෙන්නේ දැනට මේ අනිත් ගොඩක් ගස් වලට නැති වුණත් ගහකට දෙකකට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට වෙනට යාළුවනේ මං මගේ එලිමහන් වගාවේ මේ තියෙන මේ බටු පැලේට කූඩිත් ඇවිල්ලා ඉන්නවා. විශාල ප්‍රමාණයක් ඉන්නවා. පේනද ඔයාලට? මේ සත්තු ඇවිල්ලා ඉන්න උන්ගේ අර ඉස්ස ටික ගන්න ඇවිල්ලා තියෙන ඒ කට්ටිය එළියට දාන පැනස් වගේ ද්‍රාවණයක් දාන්නේ මේ සත්තු අහලා තියෙන එකට. මේ ගහේ හැම කොලයකටම වගේ ඇවිල්ලා හේගෙන පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක මම අර මගේ පාත්තේ ඉතුරු කරපු බටු ගහක් අර ඒකට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අර පැත්තේ බටු වගාව තියෙන එකට ඇවිල්ලා තිබ්බා පත්‍ර කනින්නෝ. මේ පැත්තේ නයිමිස් ටිකට ඇවිල්ලා තිබ්බා පැලමැක්කා. මේකට මගේ අසපතු වීමක් තියෙන. ඒ කියන්නේ මගේ වැරදකුත් තියෙනවා. මොකද ඔයගොල්ලෝ පේනවා ඇති වර්ෂාවත් එක්ක වල් ආයි හැදිලා තියෙනවා. මට මේක සුද්ධ කරගන්න බැරි වුණා වර්ෂාවයි වැඩයි එක්ක. මේකෙන් තමයි වැඩිපුරම මේ සත්තු ඇවිල්ලා තියෙන්නේ. දැන් මම අද මේකට බෙහෙත් එක යොදලා මේක සුද්ධ කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ. අද යොදලා හෙට වගේ සුද්ධ කරනවා. මොකද අදම මේක බෙහෙත් එක දාලා අදම සුද්ධ කරන්න බෑ. මේ එහෙම වුණොත් අර කිමිකල්නේ. නැත්නම් මේකට කිමිකල් දාන්නේ නැහැ. මොකද මම හිටියේ ස්වභාවික කිමිකල් ටිකක් එහෙම හදලා දාන්න. දැන් සත්තු ඇවිල්ලා හින්දා කරන්න දෙයක් නැහැ. මේකට තමයි යොදාගන්නේ ඇබිමැක්ටින් එක. යාළුවනේ ඔයගොල්ලෝ දකින්න ඇති මගේ එලිමහන් වගාවේ මේ බිම හිටවල තියෙන නයිමිරිස් පැලවලට පැලමැක්කගේ හානිය ඇවිල්ලා තියෙනවා. තාම පැලමැක්ක හානිය තියෙන්නේ මූලික අධීරේ වගේ. ඒකින්ද අපිට දැම්මම පාලනය කරගන්න පුළුවන්. ඒකට මම අද යොදාගන්නේ ඇබිමැක්ටින් එක. ඇබිමැක්ටින් එක යොදාගෙන මේ කෘමි හානිය පාලනය කරගන්න තමයි මම හදන්නේ පැලමැක්කේ හානිය. ඊට අමතරව මගේ බටු වගාවෙත් පත්ත කනින්න නැවිලා තියෙනවා. ඒකටත් මම මේ ඇබිමැක්ටින් එකම යොදා ගන්නවා. ඇබිමැක්ටින් එක තමන් දවස් 3ට වගේ යොදන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඇබිමැක්ටින් පස්සේ කිමිකල් එක මාරු කරන්න මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. අපි දැන් මේකට නියමිත ප්‍රමාණයට එකතු කරලා මේ ස්ප්‍රේ බොටල් එකට ඇබිමැක්ටින් එක යොදාගමු එහෙනම්.
මේකේ පෙර අස්සනු පසු අස්සනු බලන්න. දැනට මගේ අස්සනු නැති හින්දා මට ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ අස්සනු තියෙන එකට යොදනවා නම් අනිවාර්යෙන් මේ කොලේ ගහලා තියෙනවා පෙර අස්සනු කාලේ සහ පසු අස්සනු කාලේ. ඒව බලලා අනිවාර්යෙන් මේ උපදෙස් කියවලා යොදන්න. අනික මේක ආරක්ෂක විදියට ඔයගොල්ලෝ යොදා ගන්න. මොකද මේක වනක්කට ඇලර්ජික් වෙනවා. හැම වුණත් කියවුනාම මේ මොස කියලා ගහලක් තියෙනවා. පොඩි ළමෙන් අනිවාර්යෙන් ඈඩ් කරලා තියන්න. ඔයගොල්ලන්ට මේ පැලමැක්ක හානි වෙන්න මගේ අතවසවීමකුත් තියෙනවා. ඔයගොල්ලන්ට පේන්නේ නැති තනින් තන වල් වැදී කියලා තියෙනවා. පෞගිය සතියේ මම පොඩ අසනීප තත්ත්වෙන් හිටිය හින්දා මට එන්න බැරි වුණා මේ වගාව පොඩ්ඩක් බලන්න. ඒකෙන් තමයි පැලමැක්ක ඇවිල්ලා තියෙන්නේ. මොකද වල් වැදුණු ගමන් ඕන කුමියට හැංගිලා ඉන්න ඕන තරම් ඉඩ තියෙනවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න වගාවීම පිරිසිදු තියාගන්න. දැන් ඊළඟට මම කරන්නේ දැන් මේවට පිළියම් යොදුනට පස්සේ වගාව ඉක්මනටම පිරිසිදු කරගන්න එක. කොලේ උඩට යටිපස්සට හොරකට වදින විදිහට ඉස්සර ගන්න දුන්නේ නැති විදිහට. මේ පත්ත කනින්නගේ හානිය ඔයගොල්ලෝ පේන්නේ නැති යාළුවනේ. තාම මේ කොමිහානි ඔක්කොම තියෙන්නේ මූලික අධීරය වගේ හින්දා අපිට පාලනය කරගන්න පුළුවන්. දැන් අපි ස්වභාවික කුමි විකාශක භාවිතා කරොත් ඒ වලින් තියෙන්නේ කුමියා පළවා හැරීම පමණයි. දැන් මේ වගේ ඇවිල්ලා තියෙනකොට අපිට පොඩ්ඩක් අමාරුයි. දැන් නැත්නම් මේකට මම ස්වභාවික කුමි විකාශකයක් තමයි යොදා ගන්න හිතන් හිටියේ. දැන් කුමිහානි ඇවිල්ලා හින්දා පොඩ්ඩක් අපිට අමාරුයි. අපි කුමින් පළවා හැරියට පස්සේ අපිට පුළුවන් ආයි ස්වභාවික ක්‍රම වලට යන්න. මම ඔයාලට ඒකේ වීඩියෝ එකක් දාන්න. මොකද මේක පළදාව ආවට පස්සේ අපිට බෑ කිමිකල් වැඩි භාවිතා කරන්න. මොකද වස විස කන්න නෙමෙයි අපි ගෙදර වගා කරගන්නේ. අපි ගෙදර වගා කරගන්න අපිට වස විස නැතුව කෑම ගන්න. මේ වෙලාවේ කරන්නේ මේන හානි ටික පාලනය කර ගැනීම. මේ ටිකත් වල් එක ටික හැදීගෙන ඉන්නේ අතකොන් සුද්ධ කරන්න ඕන. අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ ටික විතරයි. ඒ ටික තමයි ඉක්මනටම පැල ටික සිටව ගමු. මම ඒකත් වීඩියෝ වලට ගේන්න. එන යාළුවනේ අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දෙයක් ගන්න ඇති කියලා මම හිතනවා. වගාව පිළිබඳ අලුත් වීඩියෝ එක හම්බ වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න.